ආයුබෝවන් ඔයාලා හැමදිනාටම මේ මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී මුදල් කොට්ටාසයකට කැපීම ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක බලන හැමදෙනාම අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මේ වගේ නවතම තොරතුරු සත්‍ය තොරතුරු ඔයාලට එවෙලෙම දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි කාරණයක් තියෙනවා. අස්වැසුම ප්‍රතිලාභී මුදල් සහ අනෙකුත් සියලුම දීමනා ගැන තොරතුරු ඉතාමත් ඉක්මනින් කෙටි පණිවිඩයක් විදිහට ඔයා ළඟටම ගෙන්නා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් මේ විදිහට පහළට පෙන්වන ඩවුන්ලෝඩ් කියලා තියෙන ලකුණ ඔබන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට මේ ඇප් එක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ සියලු දීමනා කියන එක ඔබන්න. එතකොට ඔයාට subscribe now කියලා එනවා. එතෙන්ට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දාන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඊට පස්සේ කෝඩ් එක මෙතන එන්ටර් කරලා subscribe කරන්න. ඉතින් මේ වටිනා සේවාව සඳහා ඔයාලට මාසෙකටම වැයවන්නේ පුංචි රුපියල් 90ක මුදලක් විතරයි. ඉතින් අපි දැන් මේ ප්‍රධාන කාරණේ ගැන කතා කරමු. ඉතින් ඔයාලා දන්නවා මැයි මාසයේ ඔයගොල්ලන්ගේ කට්ටියකගේ අස්වැසුම ප්‍රතිලාභී මුදල් කොටසක් කපන්න නියමිතයි. ඉතින් ඒක මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. අප්‍රේල් මාසයේ සඳහා රජය විසින් වැඩිපුර තීමනාවක් ලබා දීම සිද්ධ කළා. ඉතින් ඒක දුන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දීමනාවක් විදිහට. ඉතින් ඒ විදිහට දීපු මුදල් සමහර අයගේ බැංකු ගිණුම් වලට දෙවරක් බැරවීම සිද්ධ වෙලා තිබ්බා. ඉතින් ඒක සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සිදුවෙච්ච අතපසුවීමකින් තමයි මේ විදිහට දෙවරක් මුදල් වැටීම සිද්ධ වෙලා තිබුණේ. ඉතින් උදාහරණයක් විදිහට රුපියල් 5000ක අමතර දීමනාවක් ලැබෙන කෙනෙක්ට රුපියල් 5000 දෙකක්. ඒ කියන්නේ රුපියල් 10000ක් ගෙනුමට බැරවීම සිද්ධ වෙලා තිබුණා. ඉතින් මේ විදිහට මුදල් වැඩිපුර බැරවුණයින් පස්සේ ඒගොල්ලෝ මේක නැවත වාරයක් අය කරගන්න කටයුතු කරලා තියෙනවා. නමුත් යම් කොටාසයක් ඒ වෙනකොටත් ඒගොල්ලන්ගේ බැංකු ගිණුම් හරහා මුදල් ලබාගෙන තිබ්බ නිසා නැවත වාරයක් අය කරගන්න මේ විදිහට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සමහර අයගේ මුදල් හැකියාවක් වෙලා නැහැ. ඒ කියන්නේ කට්ටියකගේ මුදල් වැටුණා වගේම ආපස්සට වැඩිපුර වැටිච්ච ටික ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඉතින් ඒ විදිහට කට්ටිය ඉන්නවා මුදල් ආපස්සට අය කරගන්න බැරි වෙච්ච ප්‍රමාණය 49759ක් අසසුම් ප්‍රතිලාභීන් ඉන්නවා. ඉතින් මෙන්න මේ 49759 කට්ටියගේ මැයි මාසයේ මුදල් වලින් ඒ අර වැඩිපුර වැටිච්ච ගාණ අඩු වෙනවා. ඒ කියන්නේ ගිය පාර අප්‍රේල් දීමනාව. ඕගලන්ට රුපියල් 5000ක් වැඩිපුර ආවා නම් ඒක ඔයා එළියට අරගෙන බැංකුවෙන් අතට අරන් පාවිච්චි කළා නම් මැයි මාසේ සල්ලි වලින් ඒ 5000 අඩු වෙලා තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් ඒ විදිහට 7500 ගත්ත අයට 7500ක් අඩු වෙනවා. ඉතින් ඒ විදිහට මේක සිද්ධ වෙනවා. ඉතින් බය වෙන්න කාරණාවක් නැහැ. මේ විදිහට වැඩිපුර මුදල් ඔයාට වැටුනේ නැත්නම් ඔයාගේ මුදල් කැපෙන්නේ නැහැ. ඒ වගේම වැඩිපුර වැටුණත් ඔයා ඒ මුදල් ආපස්සට රිවර්ස් කරගන්න දුන්නා නම් ඒත් ඔයාගේ මේ මාසේ මුදල් කැපෙන්නේ නැහැ. ඉතින් මේ ගැන තමයි පැහැදිලි කරන්න ඕනුනේ. මොකද මේ නිවුස් එක ගැන හරි පැහැදිලි කිරීමක් අරන් ඉන්න කියලා ගොඩක් අය ඉල්ලීම් කරා. ඒ හින්දා තමයි මේ විදිහට හරිම විස්තරය ගැන දැනුවත් කරේ. ඉතින් නැවත ආරයක් කියන්න ඕනේ. හැමෝගෙම මුදල් කප්පාදුවක් සිද්ධ වෙන්නේ නැහැ. හැමෝගෙම මුදල් කැපෙන්නේ නැහැ. මේ විදිහට මුදල් වලින් කොටසක් අයින් කරන්නේ කපන්නේ මේ විදිහට ගිය පාර සල්ලි වැඩිපුර වැටුණා නම් ඒක ඔයා බැංකුව හරහා එළියට අරගත්තා නම් විතරයි. ඉතින් මේ ගැන තමයි ඔයගලන්ව දැනුවත් කරන්න ඕනුනේ. මම හිතනවා මේක දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි තව ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා අහන්නත් පුළුවන්. එතකොට හරිම තොරතුරු ඔයාලට ලබා දෙන්න කටයුතු කරන්නම්. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝට ලයික් කරන්න. ඉදිරියටත් මෙවැනි පුවත් නරඹන්න දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝවක් අරන් එන්නම්. එතකන් හැම දිනාටම සුබ දවසක් වේවා.